ඔන්න ඔයාලට ලේසියෙන්ම ගෙදර දොරේදී හදා ගන්න පුළුවන් මඤ්ඤොක් කකුල තෙම්පරාදුවක් හදන විදිය තමයි කියලා දෙන්නේ. එතලා මේ විදිහට මඤ්ඤොක් කකුල ටික හොඳට සෝදලා ගන්න ඕන. සෝදලා අරගෙන වංගෙඩිය දාලා අපි මඤ්ඤොක් කකුල ටික කොටා ගමු. කොච්චි ටිකක් බැදෙනකොට අපි අනිත් ඒවා ටිකක් දාගමු. කරපිංච දැම්මා. ඊට පස්සේ දාමු රතු ලුණු. මේ මඤ්ඤොක් කකුල වලට ඉතාම රසයි මුංගට තම්බලා. කෝපයක් විතර අපි තියාගෙන ඉන්න එකක් දාගන්නවා. කොටාගත්ත මඤ්ඤොක් කකුල. ඊට පස්සේ මුංගට තම්බගත්ත මුංගට කෝපයක් වගේ අවශ්‍ය පදමට ලුණු ටිකක් දාගන්න. දැන් තියෙන්නේ මේක කෝරු ගන්න තමයි. මේ එහෙම තෙතෙන් දෙනකන් මේක කූරු ගා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකට තව පොල් එහෙම දා ගන්න ඕන. පොල් මිටක් විතරක් දා ගන්න පුළුවන්. අපි මේකට පොල් දාන්නේ නැහැ. විනාඩි 5ක් විතර අපි මේක මඤ්ඤොක් කකුල ටික හොඳට තැම්බෙනකන් කූරු ගෑවා. දැන් මේක තෙත හිඳිලා තියෙන්නේ. දැන් අපි මේක ලිපෙන් අයින් කරගමු. රසටම හැදුව මඤ්ඤොක් කකුල තෙම්පරාදුව තමයි මේ. මේක ඊටාම රසවත් ඒ වගේ වුණට හොතාම හොඳයි. හොඳ ගුණයක් තියෙනවා. ඉතින් ඔයාලත් හදන්න ඉගෙන ගන්න. එකතු වෙලා ඉන්න ගැමිරස YouTube channel එකත් සමග ඊළෙන්නම් ඔබ සැමට සුබ දවසක්.